සියලුම දෙනාට සුබ දවසක් වේවා. අදත් රජරට විත්ති තුලින් රජරට අසිරිය පිළිබඳව අපූර්ව කතාවක් ගෙන්න සෝදානම් වෙනවා. මේ ඔබ ඉදිරියේ දිස් වෙන්නේ ස්වයං ජාතක සහ මේ ලෝකේ පළවෙනි වතාවට ඉස්සෙල්ලාම ශාකයක් කටගත්තා නම් ඒ ස්වයං ජාතක සහ මේක මම නෙමෙයි කියන්නේ. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ කියනවා ලෝකේ ඉස්සෙල්ලාම පහළ වුණේ මේ ස්වයං ජාතක සහල් කියලා. ඒ වගේම ලෝකේ පටන් ගැනීම පිළිබඳව ලෝකේ විකාශය පිළිබඳව විවිධ විද්වතුන් අලුත් මත පළ කරනවා. හැබැයි ඒ සෑම මතයක් පමණයි. ඒ මතෙන් එපිටහට ගිය තවත් දෙයක් සොයා ගැනීමක් සිදු කරනවා. නමුත් එදා මෙදා තුර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ කිසිම දෙයක් අලුත් වෙන්නේ නැහැ. පරණ වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒ කියන කතාව ඒ ආකාරයෙන්ම පවතිනවා. මේ ලෝකේ ඉස්සෙල්ලාම හටගත්තු ස්වයං ජාතක සහල් අදටත් හෙක්ටයාර් 33000ක් පමණ විශාල ජාතික විල්පත්තු රක්ෂිතයට යාබද ගම්මානවල තියෙනවා. මේක ඇවිලා සුදු ස්වයං ජාතික සහල්. මේ වගේම රතු පැහැති තවත් සහල් විශේෂයක් තියෙනවා. ඒක මට හමුනේ නැහැ. මේක බොහොම අමාරුයි. තන්තිරිමල්ලි ප්‍රදේශයෙන් අපි හොයාගත්තා. ඔබට කියන්න. ලෝකේ යම් දෙයක් පිහිටනම නම් ඒකට තියෙනවා න්‍යායක්. එක තියෙන ක්‍රමයක්. ඒ සම්බුද්ධ දේශනාවේ පිටලා තියෙනවා. අප මහා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කුණුකය ගැන විවරණයක් කරනවා, දේශනාවක් කරනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන දේවල් වලට එකතු වෙනවා, නෑකම් කියනවා, සම්බන්ධකම් පවත්වනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මෙන්න මේ පංචේන්ද්‍රයන් වල අනුග්‍රහකත්වයේ තුල නම් ලෝක ධාතු හතරේ සම්භවයත් එක්ක එකතු වෙනා වූ ශරීර කූඩුව තමයි මේ මිනිස්සයයි කියලා කියන්නේ. මේ ආකාරයටම මේ ලෝකේ පවතින සෑම ප්‍රස්තුතියක්ම සෑම වස්තුවක්ම ගහක් වේවා, ගලක් වේවා, එහෙම නැත්නම් තවත් නිෂ්පාදනයක් වේවා, හැම දෙයක්ම ආපෝ තේජෝ වායෝ වලින් පඨවි ධාතුවෙන් හැදුන නිර්මිත වූ දේවල්. ඒ සම්බුද්ධ දේශනාව තුළ තියෙනවා. හැබැයි මේ සහල් ලෝකේ ඉස්සෙල්ලාම හට ගන්නවා. මේ සහල් වලට පෙර තවත් ශාකයක් තිබුණේ නැහැ. ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරනවා. එදා පටන් මේ මනුස්ස වාසයේ හටගත්තා මේ ලෝකයේ තුල. දිව්‍ය තලයෙන් පැමිණි දිව්‍ය කුමාරවරු තමුගේ කුසල කර්ම අවසන් වීගෙන එනකොට පොළොව මත පතිත වෙලා මේ පොළොවේ මනුෂ්‍ය භවයක් හට ගන්නවා. ඒ ඇත්තෝ ඉස්සෙල්ලාම අනුභව කරේ මේ ස්වයං ජාතික සහ මේවා විශාල ගෙඩි වශයෙන් තිබෙන්නේ. මනුෂ්‍ය වර්ගය බෝවීමක් වැඩි වෙනවා. එන්න බෝවීම සිද්ධ වෙනවා. එකිනෙකා අතර ආශාව, තෘෂ්ණාව, කෙලෙස් කියන ගති හට ගන්නවා. මේවා ගෙඩියක් කඩාගෙන කනවා වෙනුවට ගෙඩි 7-8ක් 10ක් 15ක් අරගෙන ගිහිල්ලා ඔහු තැම්පත් කරනවා. ආශාවෙන් පිරුණු જાතියක් බවට පරිවර්තනය වෙනවා. මේක තවදුරටත් තීව්‍ර වීම තුළ මේ රටේ පාලකයෝ බිහි වෙනවා. මේ පාලකයා විසින් තවත් පාලිතීන් කොටසක් ඉතිරි වෙනවා. මේ නායකයා විසින් මේ බොහෝ දේවල් එක්කාසු කිරීමේ දා ඉඳලා සිද්ධ වුණා. විශේෂයෙන්ම රජ සමයේ ඉඳලා මේ දක්වාම මේ දේවල් ඉස්ත සිද්ධ වෙලා තියෙනවා. මේකේ අපූර්ව කතාවක් තියෙනවා. මේ පටන් ගත්තු මේ ස්වයං ජාතික සහල නිසා. අදටත් මේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ විතරක් නෙවෙයි සහල් වලින් ගොඩ නැගුණු අති විශාල
ධනපති කුවේරයන් සිටිනවා. හැබැයි එදා වෙල කන්න නැති මිනිසුත් ඉන්නවා. සහල් නැටයක් හොයා ගන්න නැතු කැලෑ කොළ කාලා නැත්නම් එදා තුන් වේලෙන් එක වේලක් කාලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ඒ මොකද ඒකට හේතුව වෙන මොනවත් නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය මේ මිනිස් සිත් තුළ තිබුණ නිසා. ඒ නිසා මේක අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන්නේ කොහොමද? මේක තමයි ස්වං ජාතක සහල ඉස්සෙල්ලාම හටගත්තු සාකයක් ඇටියට. මේක දැන් විනාශ වෙමින් පවතිනවා. මේ සහල ගැන කියනකොට විශේෂයෙන්ම අද ලංකාව වගේ රටවල් වල දියවැඩියාව, වකුගඩු රෝගය, හෘද රෝග වැනි විවිධ රෝගාබාධ වලින් ප්‍රචලිතයි. බොහෝ දෙනෙකුට ඒ රෝගේ තියෙනවා. ඒ රෝගවලට හොඳ ඖෂධයක් මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්න, කිරිහාර හදන්න ඊ타ත්ම අගනා වස්තුවක් හැටියටයි මේ ස්වං ජාතක සහල හඳුන්වන්නේ. සහන් ජාතක හාමුදුරුවෝ කියලත් එදා අපේ මුතුන් මිත්තෝ හඳුන්වුවේ මේ සහන් ජාතක සහලට. එහෙමනම් ඔබෙන් සමගන්නවා. තිරුවන් සරණයි.